මගේ ජීවිතේට සතුට අරන් ආපු තවත් එක ලස්සන දවසක්. උදේට පරිසරයේ තියෙන්නේ මහ පුදුමාකාර ලස්සනක්. පිනිබින්දු වලින් බර වෙලා නටුවග පිපිලා තියෙන පාට පාට මල් නිසා ඒ ලස්සන තවත් වැඩි වෙලා පේනවා. මට තියෙන පුංචි ගෙදර සුරංගනා ලෝකයක් වගේ ලස්සන කරගන්න මේ මල් මට උදව් කරනවා. ඒක මම දන්න නිසාම අදත් එළියේ ඇවිදලා පිරුණු ලස්සන මල් කූඩයක් මගේ ගෙදරට අරන් ආවා. ඉතින් ඔයාලා දන්නවද? අද අපේ අම්මලා තාත්තලා අපිව බලන්න එනවා. ඒක නිසා තමයි මම මේ ගමනට අඳින අලුත් ලස්සන ගවුමක් ඇඳගෙන අද ගෙදර වැඩ කරන්නේ. පහන පත්තු කරලා මම බුදුසාදුගෙන් ඉල්ලුවේ අද දවස පුරාවටම ආදරණීය බිරිඳක් විදිහට, හොඳ දුවෙක් විදිහට, සහෝදරියක් විදිහට මගේ අතින් අනිත් හැමෝටම ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් වගකීම් ටික හරි විදිහටම ඉෂ්ට කරගන්න මට වාසනාව ලැබෙන්න කියලා. ගෙදර වැඩ ඔක්කොම කරලා මම ඊළඟට ආවේ අපි දෙන්නට බොන්න කූල් බීම් එකක් හදාගන්න. වෙන දවස්වල පායන හරි සෞම්‍ය සිසිල් ඉරාව්ව දැන් උදේට නැහැ. මහා ගොඩක් දරුණු සැරම සැර ඉරාව්වක් තමයි තියෙන්නේ. ඉතින් මට හිතුණා තේ බොන්න නැතුව අද මේ කූල් බීම් එකක් බොන එක ගොඩක් හොඳයි කියලා. බීම් එකත් බීලා අපි දෙන්න වෝල් ෆෑන් එකක් හයි කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වැඩේ කර කර ඉන්නකොට එළියෙන් වීල් සද්දයක් ඇහුණ නිසා ගිහින් බලනකොට හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි මල්ලි අපිව බලන්න ඇවිත් තිබුණා. අම්මලාව හරි ආදරෙන් පිළි අරගෙන එයාලත් එක්ක චුට්ටක් වෙලා කතා කර කර ඉඳලා මමයි හස්බන්ඩ්ුයි ආවා එයාලට බොන්න දේවල් ලෑස්ති කරන්න. අයිස්ක්‍රීම් අපිට ඔක ටික වෙලාවකට කලින් අරන් තියන්නේ. දැන් ඔක ගල් වෙලා වගේ තියෙනවා. ඈ? බීලා බලන්නකෝ. මේ අම්මටයි තාත්තටයි මම ගොඩාක් ආදරෙයි. මගේ ජීවිතේට හොඳ හස්බන්ඩ් කෙනෙක්ව මට දුන්නේ මේ අම්මයි තාත්තයි. ඉතින් ඒගොල්ලොන්ගේ පුතා නිසා තමයි අද මම සතුටින් ජීවත් වෙන්නේ. බීම එහෙම බීලා අම්මලා සාලෙට වෙලා කතා කර කර ඉන්නකම් මමයි හස්බන්ඩ්ුයි ආවා අපි හැමෝටම කන්න දවල් කෑම ලෑස්ති කරන්න. සැරම සැර චිකන් කරි එකක් හදලා, වැව් මාළු එකක් හදලා, අල තෙල් දාලා, පපඩම් බැදලා, බෝංජි කිරට උයලා, පරිප්පු හදලා, ඒ වගේම මගේ අත් දෙකෙන්ම හදපු රස මාළු මිරිස් පිරවුමකුත් අද දවල් කෑමට අපි එකතු කරගත්තා. මම කිසිම දවසක කෑමක අඩුපාඩුවක් දකින කෙනෙක් නෙමෙයි. මට තියෙන දේවල් රසට හදාගෙන කන්න මම පුරුදු වෙලා ඉන්නවා.
ඒත් ඔන්න අද නම් මගේ හිත හිතන්නෙම අනේ තව මොනවම හරි දේවල් ටිකක් මට අම්මලා වෙනුවෙන් හදන්න තිබ්බනම් හොඳයි කියලා. අම්මලා දෙන්නම මාරුවෙන් මාරුවට මට උදව් කරපු නිසා කිසිම මහන්සියක් නැතුව අද කුස්සියේ වැඩ ටික මම කලින්ම ඉවර කරගත්තා. මාළු ටික ඔක්කොම උයලා දැන් මම මේ බත් එකත් උයා ගන්නයි හදන්නේ. අන්තිමටම බත් එක හදාගන්නේ අම්මලාට උණු උණුවෙන්ම කෑම ටික දෙන්න ඕන නිසා. කෑම හදාගෙන ඉවර වෙනකොට මට හොඳටම දාඩියයි. ඊට පස්සේ ඇඟත් සෝදගෙන අලුත් ඇඳුමකුත් ඇඳගෙන චුට්ටක් නිදහසේ වාඩි වෙලා අම්මලත් එක්ක මම කතා කර කර හිටියා. දැන් වෙලාව දවල් 1:00 වගේ. අපිට චුට්ටක් විතර බඩගිනි. මමයි හස්බන්ඩ්ුයි උදේට අද මුකුත්ම කාලා නැහැ. ඉතින් අපි මේ දැන් දවල් කෑම කන්න ලෑස්ති වෙන්නයි හදන්නේ. හස්බන්ඩ් දාලා තියෙන සින්දු සද්ද නිසා මුළු ගේ පුරාම එකම ගෝසාවයි. ඉතින් ඒ සින්දුත් අහගෙන හරියට මම මේ උයාගත්ත කෑම ටික මේසෙන් ලස්සනට පිළිවෙලට අස් කරගත්තා. මම හරි ආසාවෙන් ලස්සන කරපු අපේ පුංචි දවල් කෑම මේසය තාත්තා විවෘත කරා. මම මහන්සි වෙලා හදපු කෑම මේ විදිහට එයාලා කන්න ලෑස්ති වෙනකොට මට දැනෙන්නේ මහ අමුතු සතුටක්. මගේ මේ පුංචි ගෙදර පුරාම හැමෝගෙම hina හඬවල් පිරීලා ඉතිරිලා. මම හිතනවා මේ හැම කෙනෙක්ගෙම හිතවල අස්සක් මුල්ලක් නෑරම සතුට පිරීලා ඇති කියලා. පවුලක් කියන්නේ හරි පුදුම මායාකාර බැඳීමක්. ඒ බැඳීම ශක්තිමත් වෙන්නේ පවුලේ ඉන්න සමාජිකයන්ගේ තියෙන ආදරය මත. නන්දම්ම කෙනෙක් නොවි අම්මා කෙනෙක් වුණාම, ලේලි කෙනෙක් නොවි ඒ පවුලට දුවෙක් වුණාම ජීවිතේ අමාරුයි කියන ගොඩාක් තැන් හරිම පහසු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. කෑම එහෙම කාලා හස්බන්ඩ්ගේ අම්මලා ගෙදර යන්න ලෑස්ති වුණ නිසා මම එයාලගේ කකුල් දෙක අල්ලලා වැඳලා මගේ ජීවිතයට ආශිර්වාද ලබා ගත්තා. හිත ඇතුලේ තියෙන දුක හංගගෙන සතුටින් hina වෙලා මම අම්මලාව පිටත් කරේ ආයෙමත් දවසක ඉක්මනින්ම අපිව බලන්න එන්න කියලා අම්මලාට කියන ගමන්මයි. අම්මලා ගියාට පස්සේ ඉතුරු වෙලා තිබුණ බීම ටිකකුත් බීලා අපි දෙන්නත් ලෑස්ති වෙන්න ඕන ටවුන් එකට යන්න. නිල් පාටින් හරි ලස්සනට හැඩවුණ මේ අහස ඔන්න බලන්නකෝ වැහි වලාකුළු වලින් බර වෙලා. වහින්න හදන මහා වැස්ස ගැනවත් හිතන් නැතුව අපි දෙන්න ගෙදරින් පිටත් වෙලා ආවේ බුදු පිළිම වහන්සේ නමක් ගෙදරට වඩම්මගෙන යන්න. කාලෙක ඉඳලා මගේ හිතේ තිබුණ පුංචි අහිංසක හීනයක් තමයි අද මේ විදිහට හැබෑ වෙන්නේ.
අපේ අතේ තිබුණ මුදලට ගැලපෙන්න අපේ ගෙදරට ලස්සනයි කියලා හිතෙන බුදු පිළිම වහන්සේ නමක් වඩම්මගෙන අපි දැන් මේ යන්නයි හදන්නේ. ඒ යන මගදී හස්බන්ඩ් මාව එක්කගෙන ආවේ පාට සුකුරුත්තං බොරු මල් පිරුණ කඩේකට. හිත ආස කරපු ගොඩාක් දේවල් මේ කඩේ තිබුණා. හැබැයි මට ඒ ඔක්කොම ගෙදර අරගෙන යන්න බැහැනේ. හස්බන්ඩ් ගාව තියෙන සල්ලි වලට ගැලපෙන්න මම ලස්සන මල් කිනිති ටිකක් තෝරගත්තා. හරි පරිස්සමට අරගෙන ආපු බුදු පිළිම වහන්සේ පහන් කණුව උඩින් තියාගන්නකොට මට හිතුනේ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් වුණා වගේ. ගොඩාක් ආසාවෙන් තමයි අපි හිටියේ මේ පිළිම වහන්සේව ගෙදරට වඩම්මගෙන එන්න. හැම දෙයක්ම එකපාරින්ම සර්ව සම්පූර්ණව හදාගන්න අපිට බැරි වුණත් දවසින් දවස අපේ ගෙදරට ඕන කරන පොඩි දේවල් මේ විදිහට අරගන්නකොට අපිට දැනෙන්නේ අපි ගැනම ලොකු ආඩම්බරයක්. මොකද ජීවිතේ අපි හැම දෙයක්ම කරගන්නේ තනියම අපේ මහන්සියෙන් නිසා අපිට මේ දේවල් වල වටිනාකම ගොඩාක් වැඩි. රෝස පාට මල් පොකුරයි අලුත් බුදු පිළිම වහන්සේ නිසා මගේ මුළු ගෙදරම සිරියාවන්ත වුණා. ඉතින් අපි හවස නාගෙන පහන පත්තු කරලා දැන් මේ ලෑස්ති වෙන්නේ රැට කෑම කන්න. දවස පුරාම මේ ගේ ඇතුලේ ඇහුණ කතා හඬවල්, හිනා හඬවල් මට නිකන් රැවුදෙනවා වගේ දැනෙනවා. හස්බන්ඩ් එක්ක උදේ ඉඳලා උණු දේවල් ආයෙමත් මතක් කරේ ඒ මතක අලුත් කරගන්න මට තියෙන ආසාව නිසාමයි. එළිය වහින මහා වැස්සේ සද්දෙත් අහගෙන උණුමේ කෑම එකත් කන ගමන් අපි දෙන්න කතා වුණේ හෙට හස්බන්ඩ්ගේ මහගෙදර යනකොට අපි මොනවද අරන් යන්නේ කියලා. උදෙන්ම නැගිටලා ඒ දේවල් ලෑස්ති කරගන්නත් තියෙන නිසා දැන් අපි ඉක්මනින්ම කාලා නිදාගන්න යනවා. ඒ ලස්සන සතුටු දවසත් ඔන්න ඔහොම ගෙවිලා ගියා. ආයෙමත් දවසක මම එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න ළමයෝ.